හරි අපේ චිකන් එක ලෑස්ති. දැන් හරි මේක ඔක්කොම දැන් අපි බ්ලෙන්ඩ් කරගමු. සුබ දවසක්. අද මම හදන්න යන දේ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම හිතනවා. මොකද මම තම්බ්ලේල් එකේ මේක සඳහන් කරලා තියෙන හින්දා. ඊට කලින් මතක් කරන්න ඕනේ මගේ කලින් වීඩියෝ එකට කමෙන්ට් කරපු ඒ වගේම සබස්ක්‍රයිබ් කරපු හැම කෙනාටම බොහොමත්ම ස්තුතියි. ඒක ලොකු වටිනාකමක් දෙනවා මගේ channel එකට. හරි. අද හදන්නේ විශේෂ වක්තෝරුව. ඒක අපි මෙහෙම කතා කරනට වඩා හොඳයි අපි ඒක කරන ගමන්ම මොකද්ද කරන්න කියලා බලන්න. එහෙනම් අපි මේ විශේෂ වට්ටෝරුව කොහොමද හදාගන්නේ කියලා බලමු. හරි මේ ටික දැන් ඔක්කොම මම බ්ලෙන්ඩ් කරගන්න හදන්නේ. හරි මම දැන් හදාගත්තු අන්නාස් ජූස් එක වෙනම වාජනයකට දාගන්න පෙරා ගන්නවා එක. හරි මේක හොඳට පෙරාගත්තට පස්සේ මේකේ ඉතුරු වෙන කොටස අපි වෙනම වාජනයකට දාලා අරන් තියා ගන්නවා. හොඳට බලාගෙන ඉන්න මම මොකක්ද කරන්න කියලා. අපේ මේ විශේෂ රහ. හරි අපි දැන් මේක මැරිනේට් කරගන්න අවශ්‍ය අපේ පේස්ට් එක හදාගමු. ඒකට මම මුලින්ම දාගන්නවා සුදු ලුණු. ඒ වගේම ඉඟුරු. කවුමිරිස්. තක්කාලි. ඒ වගේ මම මේකට දාගන්නවා ලූ. මම මේකට ඊළඟට මම මේකට යොදා ගන්නවා ලෙමන් ලෙලි තේ හැන්දක ප්‍රමාණයක්. ලෙමන් නැත්තම් ඔයගොල්ලන්ට දෙහි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ලෙමන් ජූස් ගම්බිරිස් කුඩු තේ හැන්දක ප්‍රමාණයක්. ඒක මම මේකට එකතු කරගන්නවා යෝගට් මේස හැඳි දෙකක්. ලුණු මේස හැන්දක්. ඊළඟට මම මේකට දාගන්නවා අපි අර වෙන් කරගත්තු අන්නාසි. අවසාන වශයෙන් මම දාගන්නවා මේකට කොත්තමල්ලි කොළ සහ මිංචි කොළ. හරි මේ ටික ඔක්කොම දැන් අපි බ්ලෙන්ඩ් කරගන්නවා.
හරි අපි මැරිනේට් කරගත්තු චිකන් එක දැන් මම කුක් කරගන්නයි හදන්නේ. මේ විදිහට අරගෙන ඊට පස්සේ අපි මේ ග්‍රේවි ටික මේක උඩින් නැවතත් වක් කරගන්නමු. හොඳම ටික තියෙන්නේ මේකේ. හරි ඒක කුක් වෙනකන් අපි පුංචි දෙයක් තියෙනවා මට මතක් කරන්න. මගේ channel එක කවුරු හරි subscribe කරලා නැති කෙනෙක් මේ වෙලාවේ දැන් මම subscribe කරලා තියාගන්න. මොකද මම ඊළඟ වීඩියෝ එක දානකොට ඔයාලට ඒ වෙලාවම මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තියෙනවා මතක් කරන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ බලන හැම කෙනාම වගේ මට කමෙන්ට් කරනවා නම් මම හරි කැමතියි. මොකද මේ ඒ කමෙන්ට්ස් වලින් මට දැනගන්න පුළුවන් මේ ඊළඟ වීඩියෝ එකට කොයි වගේ දෙයක්ද ඔයගොල්ලන්ට ඕනේ කියලා කමෙන්ට් කරන්න. ඔගොල්ලෝ මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක මට දැනගන්න පුළුවන් එතකොට මම ඊළඟ වීඩියෝස් වලින් ඔයගොල්ලන්ට අලුත් දෙයක් දෙන්නේ. හැමදාම අලුත් දෙයක් අලුත් විදිහට අලුත් අත්දැක බැලීමකින් පස්සේ තමයි ඔයගොල්ලන්ට ඒ හැම වීඩියෝ එකක්ම ඔයගොල්ලන්ට ගේන්නේ. ඒක නිසා දිගටම රැඳිලා ඉන්න. වීඩියෝ ස්කිප් කරන්න එපා. අනිවාර්යෙන් අන්තිම වෙනකම් බලන්න. මොකද අන්තිම හරිය තමයි හොඳම හරිය. මේ රහස් වට්ටෝරුවේ අන්තිම ටික තමයි ඔයගොල්ලෝ බලන්න ඕන. ඒක නිසා දිගටම රැඳී ඉන්න. අපි බලමු දැන් මොකද. හරි අපේ චිකන් එක ලෑස්ති. දැන් තියන්නේ අපි රස බලන්න තමයි. අපි එහෙනම් රස බලමු. තව දෙයක් කියන්න අමතක වුණා. මම මේ හදාගත්තු චට්නි එක මම ඔයගලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒක මතකතු බලන්න මේක හරිම රස චට්නි එකක්. මේක අනිවාර්යෙන් මේ චිකන් එකට තියෙන්න ඕනේ. එතකොට තමයි මේකේ රස ඔයගලන්ට හොඳටම දැනෙන්නේ. තියෙන තව කැලක් කවු. හරි තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම හිතනවා අද වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති වෙන්න කියලා. හරි එහෙනම් ආයෙත් දවසක හම්බ වෙනකම් ගිහිල්ලා එන්න. සුබ දවසක් ඔයගොල්ලෝ.